ආයුබෝවන් ඔයාලා හැමෝටම ටෙක් විශේෂක YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ දරාස් එකකින් 2028 හරියන විදියට account එකක් කොහොමද හරියටම හදාගන්න කියලා වීඩියෝ එකක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයා කරන්න ඕනේ Play Store app එකට යන්න ඕනේ. Play Store app එකට ගිහිල්ලා search bar එකේ ඔයා search කරගන්න ඕනේ දරාස් කියලා. දරාස් කියලා search කරගෙන ඊට පස්සේ මේ වගේ app එක එනවා. ඊට පස්සේ ඔයා app එක install කරගන්නවා. මම install කරගෙන තියෙන නිසා ආයෙ install කරගන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඔයා මේක open කරගන්නවා. open කරගත්තා පස්සේ මෙන්න මේ විදිහට load වෙනවා. මෙහෙම load වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකකට තමයි ඔයා එන්නේ. මෙන්න මේ වගේ ආපුවම ඔයා මෙන්න මෙතන මේ තියෙන්නේ ඉරි ලකුණ මෙහෙම අන්නේ මෙන්න මේ ලකුණ ටච් කරනවා. අන්නේ ලකුණ ටච් කරලා ඔයා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා නේද account කියලා. මේ යට තියෙන account කියලා අන්න එක ටච් කරනවා. ඔයා account කියන option එකට ඇවිල්ලා කරන්න ඕනේ මෙතන login කියලා බටන් එකක් තියෙන උඩ තැඹිලි පාට මෙන්න මේ login කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාට login with Google login with Facebook කියලා තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ මගේ Google account එකේ මේකට log වෙන එක. මෙන්න මෙතන login with Google කියන එක දීලා මෙතන agree කියන බටන් එක දෙනවා. ඊට පස්සේ පේනවා ඇති ඔයාට මෙන්න මෙහෙම ටික වෙලාවක් යනවා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන account ටික ඔයාට බලා ගන්න පුළුවන්. මම මෙතනින් මගේ account වලින් කැමති account එක ටච් කරනවා. ඊට ඔයා account එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන මෙන්න මේ සලකුණ අන්න ඒක ටච් කරනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන account information කියලා තියෙන උඩින්ම අන්න ඒක ටච් කරන්න ඕනේ. ටච් කරලා මෙන්න මේ විදිහට load වෙනවා. ඊට පස්සේ ඔයාගේ නම ඔයාගේ කැමති නමක් ඔයා දාගන්න. මම මෙතනට මගේ නම දාගන්නවා. ඊට පස්සේ confirm කරලා gender කියලා තියෙන අන්න එකේ ගෑනු පිරිමි භාවය මෙහෙම දාගන්නවා. ඊට පස්සේ මම මේක කියලා දාලා මෙතන birthday එක තියෙන එතෙන්ට ඔයාගේ ඇත්තම බර්ත්ඩේ එක දෙන්න ඕනේ. මම මෙහෙම මට කැමති බර්ත්ඩේ එක දීලා කන්ෆර්ම් කරනවා. ඊට පස්සේ ඒ ටික හරි. ඔයා මෙන්න මෙතන add mobile කියන එකට දීලා mobile number එක හදාගන්න. mobile number එක දීලා ඒකට OTP එකක් එනවා. ඊට පස්සේ OTP අංක දාගන්න. මම මේක දාගන්න යන්නේ මම මේක ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා නිකන් හදාගන්න account එකනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන address book කියලා තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරලා මෙතන add address කියලා තියෙනවා. ඊට පස්සේ ඔයා address එක add කරගන්න ඕනේ මෙතනට. මෙතනට ඔයාගේ ඇත්තම නම දාගන්න තියෙන. ඊට පස්සේ මම එතන දාගන්නවා. මෙහෙම මගේ ඇත්තම නම දාගන්නවා. නම දාගෙන මෙතන තියෙන ඔයාගේ වැඩ කරන mobile number එක මෙතනට දාන්න. මෙන්න මෙතනට වැඩ කරන mobile number එකක් නිකන් මම උදාහරණයක් විදිහට දානවා. ඊට පස්සේ ඔයාලට මෙතන එනවා ඔයාගේ දිස්ත්‍රික්කය ඇතුළත් කරන්න. මම ඊට පස්සේ මෙතන දිස්ත්‍රික්කය ඇතුළත් කරගන්නවා north western කියලා. ඊට පස්සේ ඔයාගේ පළාත ඔයාට ඊට පස්සේ ඔයාට මම මෙහෙම උදාහරණයක් විදිහට මෙහෙම නම්බරයක් ඇතුළත් කරගත්තා. ඊට පස්සේ ඔයාට මෙතන එනවා දිස්ත්‍රික්කයයි පළාත ඇඩ් කරන්න. මම මෙහෙම පළාත ඇඩ් කරගෙන දිස්ත්‍රික්ක දානවා. මම මෙන්න මේ විදිහට කුරුණෑගල කියලා දිස්ත්‍රික්ක දානවා. ඊට පස්සේ ඒකෙත් කොහෙද කියලා දාන්නවා. මම මෙන්න මෙහෙම යවලා මම දානවා ඔයාගේ හරිම තැන දාන්න. ළඟම කියන්නේ ඔයාට ළඟම තැන දාන්න. ඊළඟ ඔයාට ඇඩ්‍රස් එක දාන්න වෙනවා. උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම නම්බර කියලා ගහලා ඔයාගේ අංකෙ මෙන්න මෙහෙම ගහලා එළියට තියෙනවා මෙහෙම ගහලා කොහොම ඔයාගේ ඇඩ්‍රස් එක ඔක්කොම ඇතුළත් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට තියෙනවා add additional info. මෙතෙන්ට ඔයා මොනවද දාගන්න ඕනේ? ඔයා මෙතෙන්ට home කියලා මේ මෙතන තියෙන අන්න එක දාලා save කරගන්න. හරි. ඔයා දැන් ඔයාගේ account එක හදාගෙන ඉවරයි. ඔයාට අද වීඩියෝ ගැන මොකද හිතෙන්නේ? කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාට අද වීඩියෝ වැදගත් වුණා නම් like එකක් දාලා subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.